කලින් ගියාර පැත්තන්නේ එච්ච ලස්සන දෙවටික බලාගන්න පුළුවන් කියලා ඇත්තටම හිතුවේ නැහැ. මෙතනක් තියෙනවා 10කට වඩා. හෙලෝ good morning. පැයකට විතර කලින් තමයි මම හැරේ. ඊයේ රෑ මම බැලුවා මේ පැත්තේ තව මොනවද බලන්න පුළුවන් තැන් තියෙන්නේ කියලා. ඉබ්බන් කටුව තියෙන මොන හරි පුරාවිද්‍යා ප්ලේස් එකක් එතෙන් යන්න ඕන. ඊට පස්සේ රංගිරි දඹුල යන්න ඕන. ඒ ටික ගියාම මම හිතනවා දඹුල්ලේ අර තියෙන මේජර් පොයින්ට්ස් ටික කවර් කරගත්තා කියලා. එළියට ගියොත් ඊර පායලා හරිම ලස්සනයි. මේ පේනවනේ. මොනරු කෑ ගන්න සද්දය එනවා. මම දැක්කා ඊයේ හවස්වල මෙතන මොනරු දෙන්නෙක් ඉන්නවා. මෙන්න මෙතන. කීයද ටිකට් එක? 120. දඹුල්ලේ ඉඳන් කුරුණෑගල පාරේ යනකොට මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා. මහා ශිලා සොසානය. යන දෙපැත්තේ මේ වගේ ඒවා දාලා තියෙනවා. කැණීම් කළ සොසාන ගර්භයක්. එතනක් තියෙනවා මැටි බදුන් සොසාන බරණියක්. ඔබලු එකතුවක්. ටිකට් එකකුත් ගත්තා රුපියල් 120ක. එතන තව එකක් තියෙනවා මේ. ඉබ්බන් කටුව පූර්ව ඓතිහාසික මහා ශිලා සොසාන භූමිය. ලොකු විස්තරයක් දාලා තියෙනවා. ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයේ සිට කලාවේ පෝෂක ශාඛාවක් වූ දඹුලෝයේ වම්මියුරේ පිහිටා ඇති ඉබ්බන් කටුව සොසාන භූමිය. හඳුනාගෙන ඇත්තේ අදින් වසර 2700කට පමණ එපිට ක්‍රිස්තු පූර්ව 600ට. මෙතනත් ඒ වගේම සෙට් එකක් තියෙන්නේ. මම දන්නේ ඇයි මේව වහන්න නැත්තේ කියලා. අර බෝඩ් එකේ දාලා තිබ්බ විදියට මේ අලු තැම්පත් කරලා තමයි මේ වගේ වටේට ගල් දාන උඩින් ගල් වහලා තිබිලා තියෙන්නේ. මෙතනක් තියෙනවා 10කට වඩා. මෙතන තියෙනවා අර ගල් වට කරලා තිබුණ ඒවා අස්සේ තිබ්බ භාජන. මේවා තමයි අලු දාලා තිබිලා තියෙන්නේ. ඔක්කොම කැඩිලා ආයි අලවලා තියෙන්නේ. තේන විදියට. ඒවා දකිද්දි හිතනවා ඉතින් සමහර විට අපිත් මේ වස්සේ ඉඳලා ඇති. එක්දහස් නවසිය හැත්තෑවේදී රාජාද සිල්වා මහතා විසින් ප්‍රථමයෙන්ම කැණීම් කරන ලදී. දැක්ක නේද ඒක? ඒ වගේ ගොන් ආතල් තමයි ලංකාවේ ගවර්න්මන්ට් එකට සම්බන්ධ දේවල් වල තියෙන්නේ. ටිකට් එක ගන්නවා ඊට පස්සේ ටික දුරක් ගියාම ඒක පරීක්ෂා කරන්න කියලා තව මිනිස්සෙක් කළා. ඉතින් ගන්න තැනින්ම පරීක්ෂා කළා අතවලට දාන්න පුළුවන්. මම දැන් ඉන්නේ ඉබ්බන් කටුව වැව ඉවුරේ. බෝට්ටු දාලා තියෙනවා. මැප් එකේ පෙන්නුවේ ඉබ්බන් කටුව මාළු තොට කියලා. මාළු තොටුපොළ. එහෙම එකක් තමයි තිබ්බේ. මේ ඔරු ගොඩාක් තියෙනවා. මං හිතන්නේ අද සෙනසුරාදා හින්දා සමහරට මාළු අල්ලන්න නැතුව ඇති. වව්. මාරම ලස්සනයි යා. මේ පැත්තේ තියෙන්නේ කුඹුරු යාය. ඔරුව ගැන කවුරු හරි හිටියා නම් අපිට වැව මැද්දටවත් තියාගන්න දෙබ්බා. කීයක් හරි දීලා. දැන් වෙලාව ඇති උදේ 9:00ට විතර. නුවරට ආගන්න පැය දෙකමාරක් යයි එක දිගට ගියොත්. මාරම ලස්සනයි අයියා. මං කලින් ගියේ අර පැත්තනේ. එතන මේ
රවුමකට හදලා තියෙන්නේ. එතකොට බෝට්ටු වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා මේ දාන්න පුළුවන්නේ. මේක මේ හදපු තැනක් කියලා පේනවා. බැම්මක් එහෙම දාලා. මොනරු ඉන්නවා ගොඩක්. එනකොට පාරෙත් මොනරු සෑහෙන හම්බුණා. කෑ ගහනවා එනවා මොනරු. ඒ වගේම මේ ගොම තියෙනවා. හරක් ඉන්නවා. මම දැක්ක ගොඩක් තැන්වල බැඳලා තියෙනවා. ගෙවල් තියෙනවා. මේ පැත්තේ මිනිස්සුන්ගේ ඉතින් ලොකුම ඉන්කම් එක ඇත්තේ ඒවෙන් තමයි. මාළු අල්ලලා වැවෙන්. ඒ වගේම ගොවිතැන් කරලා කිරි. ඒ වගේ මෙන්න නැති. මෙතන පේනවා මේ චෛත්‍යයක්. මේ මෙතන තියෙන චෛත්‍යයක් චූටියට. වැවෙන් එහා පැත්තේ තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලට ෆොටෝස් වීඩියෝස් බලන්න පුළුවන්. මගේ Instagram එක follow කරොත්, මගේ TikTok එක follow කරොත්, YouTube එකේ දාන්න නැති දේවල් ටික ඒ social media platforms වලින් ඔයාලට බලන්න පුළුවන්. ඇත්තට මගේ plan එක වෙලා තිබ්බේ මේ රංගිරි දඹුලු නැගලා එහෙම ගෙදර යන එක. මෙච්චර ලස්සන දේවල් ටිකක් බලා ගන්න පුළුවන් කියලා ඇත්තටම හිතුවේ නැහැ. ඉබ්බන් කටුව මේ අර අපි කලින් ගියපු තැන මම මැප් එකේ බලලා තිබ්බට මේ වැවක් තියනවා කියලා දැනගෙන හිටියේ නැහැ. එතන දාලා තිබ්බ බෝඩ්ස් කීවද තමයි මම දැක්කේ වැවක් තියනවා කියලා. ඩ්‍රෝන් එකක් වගේ තිබ්බනම් නියමයි. දවසක අපි ගමු ඩ්‍රෝන් එකක්. හරි මම ඇවිල්ලා ඉන්නේ රංගිරි දඹුලු විහාරයට.
තඩි බෑගක්කුත් කරේදාගෙන මේ කොට නගෙන ගෙනතින් හොඳ ගන දැම් බෑගෙන එනවා පහලට එතන ගොඩක් සෙනගෙනවානි ෆොරිනස්ලයිම සෑන්ඩ වෙලිටිය ඔල දකින්න තින ඒවගේම රිලව් ඉන්නවා ගොඩක් මේ අක්කම නෙල්ලිද හරි සෑන දුරක් ඇවිල්ලා මන්දැන් ආයත්තින්නේ මාතලේ කිලෝමීටර් මං හිතන්නේ එක දිගටාවත් 35ක් විතර මොනාරි බොන්න කියලා බැලුවේ රුපියල් 100ක් කියලා කිව්වේ මේ වෙලාවත් එක්ක ගෙදරටම තවත් කිලෝමීටර් 45ක් විතර තියෙන්නේ බීම එකත් ඉවරයි අපි ආමස් බ්ලොග් එකේ හම්බ